මේ Suzuki Swift Hybrid මෝටර් රථය ෆේස් ලිෆ්ට් එකකින් පස්සේ 2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේ වෙළඳ පොළට නිකුත් කරලා තියෙනවා. මේ යුරෝපයේ සහ ජපානයේ වෙළඳ පොළට ටාගට් කරලා නිකුත් කරපු මෝටර් රථයක්. මේ මෝටර් රථය 1.2 cc ලීටර් එන්ජින් ධාරිතාවක් සහිතව මයිල් හයිබ්‍රිඩ් කාණ්ඩය යටතේ නිකුත් කරලා තියෙනවා. මොඩර්න් ඇග්‍රෙසිව් ස්පෝර්ටි ලුක් එකක් එන විදිහට ටූ ටෝන් බොඩි කලර් එකකින් හදලා තියෙනවා. මේකේ ෆ්‍රන්ට් ග්‍රිල් එක ක්‍රෝම් ෆිනිෂ් එකක් සහිතව ඉතාමත් ආකර්ශනීය පෙනුමකින් නිර්මාණය කරලා තියෙනවා. Suzuki emblem එක බොනට් එකේ උඩට ගෙනහිලා තියෙනවා. ඉතාමත් අලංකාර headlight LED lights දකින්න පුළුවන්. honeycomb grill එකක් තියෙනවා. piano black finish එකකින් chrome parts දකින්න පුළුවන්. ඉස්සරහා පෙනුමේ fog lights ලබා දීලා තියෙනවා. මෝටර් රථයේ ඉදිරිපස්ස radar brake පද්ධතියට අදාළ කැමරාස් දක්නට පුළුවන්. බොනට් එක විවෘත කරලා බැලුවොත් මෙහි 1.2 cc පෙට්‍රල් එන්ජින් එකක් තමයි දකින්න පුළුවන් වෙන්නේ. එන්ජින් එක හෝස් පවර් 91ක් සහ නිව්ටන් මීටර් 118ක විතර ටෝක් එකකින් සමන්විත වෙනවා. එන්ජින් එකට ISG යුනිට් එකකින් අමතර බලයක් ලබා දෙනවා. idle stop start අවස්ථාවේදී හා අමතර බලයක් අවශ්‍ය වෙලාවේදී හයිබ්‍රිඩ් බැටරියෙන් සහ මේ ඉලෙක්ට්‍රිකල් මෝටරකින් බලය ලබා දෙනවා. මේ නිසා ඉතාමත් ෆුවල් එෆිෂන්ට් වාහනයක් විදිහට මේ වාහනේ නම් කරන්න පුළුවන්. ප්‍රමාණවත් එන්ජින් රූම් එකක් දක්නට පුළුවන්. මේකේ හයිබ්‍රිඩ් බැටරි එක පැසෙන්ජර් සීට් එක යට ඉදිරිපස දක්නට පුළුවන්. CVT ගියර් බොක්ස් එකක් මේ වාහනේ තියෙනවා. මීට අමතරව එන්ජින් ඔයිල් විදියට 0W16 පුලි සින්තටික් ඔයිල් එක රෙකමන්ඩ් කරලා තියෙනවා. ඉතාමත් කම්ෆර්ටබල් විදියට හදලා තියෙන ඩ්‍රයිවර් සීට් එක අප් ඩවුන් සහ රෙක්ලයිනින් පාස්කම වෙන වෙනම ලබා දීලා තියෙනවා. සීට් ඉතාමත් කම්ෆර්ටබල්, හොඳ ස්ටෙඩි සීටිං පොසිෂන් එකක් මෙහින් ලබා දීලා තියෙනවා. ෆැබ්‍රික් සීට් ලබා දීලා තියෙනවා. මේ රථයේ ආම් රෙස්ට් එකක්ද දක්නට පුළුවන්. වාහන ඉදිරිපස දොරවල් වල ඔටෝමැටික් ක්‍රියාකාරීත්වයට අවශ්‍ය සියලුම අංගෝපාංග සවි කරලා තියෙනවා. ක්‍රෝම් හැන්ඩල්ස් වලින් ඉතාමත් අප්මාකට් ලුක් එකක් ලබා දීලා තියෙනවා. පුෂ් ස්ටාර්ට් පහසුකම ලබා දීලා තියෙනවා. ඩුවල් මල්ටි ෆන්ක්ෂන් ස්ටියරින් වීල් එකත් එක්ක ස්ටියරින් වීල් එකේ වාහනේ අදාළ සියලුම අංගෝපාංග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් විවිධ බටන්ස් වලින් ලබා දීලා තියෙනවා. මේ තියෙන පැඩල් ෂිෆ්ටිං වලට අදාළ බටන්ස්, ඊට අමතරව ඔඩියෝ කන්ට්‍රෝල්ස් සහ සියලුම වාහන ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක කන්ට්‍රෝල් කරන්න අවශ්‍ය බටන්ස් ලබා දීලා තියෙනවා. මේකේ ඔටෝමැටික් හෙඩ්ලයිට්ස් තියෙනවා. ඩිමින් ෆැසිලිටිස් එක්ක ඩිජිටල් මීටර් පැනල් එක ඉතාමත් දර්ශනීයයි. මේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක, ස්මාර්ට් කී එක, ඩිස්ප්ලේ යුනිට් එක ඉතාමත් ආකර්ශනීය විදිහට ඩිජිටල් ෆිනිෂ් එකක් එක්ක ලබා දීලා තියෙනවා. 9-inch infotainment system එක Apple CarPlay සහ Android Auto supported facility එකත් එක්ක ලබා දීලා තියෙනවා. reverse cameras සහ සියලුම ඩිස්ප්ලේ පහසුකම් මේ infotainment system එකෙන් ආකර්ශනීය විදිහට ඩ්‍රයිවර්ට බලා ගන්න පුළුවන්. සියලුම ඇඩ්ජස්ට්මන්ට් ඉතාමත් පහසුවෙන් කරගන්න පුළුවන්. මේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක ගොඩක් ටච් සෙන්සිටිව්, ඉතාමත් ඉහළ තත්ත්වයේ සිස්ටම් එකක්. ග්ලව් බොක්ස් එක ප්‍රමාණවත් අවශ්‍ය දේවල් දාගන්න. මේ වයර්ලස් ෆෝන් චාර්ජිං ෆැසිලිටි එක තියෙනවා. USB ඉන්පුට් ෆැසිලිටි එක, ෆෝන් චාර්ජිං ෆැසිලිටි එකට අදාළ පහසුකම් ලබා දීලා තියෙනවා. හෑන්ඩ් බ්‍රේක් ලීවර් එකක් මෙහි දකින්න ලැබෙන්නේ නැහැ. ඊට වෙනුවට හෑන්ඩ් බ්‍රේක් බටන් එකක් සහ බ්‍රේක් හෝල්ඩ් බටන් එකක්, සීට් හීටර්ස් ඉදිරිපස සීට්ස් දෙකට ලබා දීලා තියෙනවා. ෆෝන් එකකුණත් පහසුවෙන් තියාගන්න පහසුකම ලබා දීලා තියෙනවා. මේක පිටිපස්සේ පැසෙන්ජර්ස් 3 දෙනෙකුට යන්න පුළුවන්. හෙඩ් රෙස්ට් තියෙනවා, වෙන වෙනම සීට් බෙල්ට්ස් ඒ පැසෙන්ජර්ස් 3 දෙනාටම ලබා දීලා තියෙනවා. ප්‍රමාණවත් හෙඩ් රූම් එකක් සියලුම පැසෙන්ජර්ස්ලට ලබා දීලා තියෙනවා. ඒකට හොඳ ෆැමිලි වෙහිකල් එකක් විදිහට මේක නම් කරන්න පුළුවන්. ඉස්සරහා හුඩ් ලයිට්ස්
ලබා දීලා තියෙනවා. ඒ වගේම vanity mirrors rear passenger සහ ඩ්‍රයිවර්ට දෙදෙනාටම ලබා දීලා තියෙනවා. මේ වාහනේ මීටර් පැනල් එකේ තමත් පැහැදිලි RPM මීටර් එකක් ලැබිලා තියෙනවා. ඒක නිසා ඩ්‍රයිවර්ට හොඳ විසිබිලිටි එකක් තියෙනවා මීටර් පැනල් එකේ. fuel consumption එක ආදී සියලුම දේවල් මේ ඩිජිටල් විදියට මේ මීටර් පැනල් එකේ දකින්න පුළුවන්. මේ රථයේ ලබා දීලා තියෙන safety features විදියට dual sensor braking support, automatic emergency braking තියෙනවා, lane keeping assist ලබා දීලා තියෙනවා, driver monitoring system එකක් තියෙනවා, lane departure warning and prevention. ඒ කියන්නේ automatic සමානලාට prevent කරන විදියට steering wheel එක කරකවලා support එකක් ලබා දෙනවා. waving alert, driverගේ තත්ත්වය නිරීක්ෂණය කරන පාසුකම, traffic sign recognition, blind spot monitoring, rear cross traffic alert වැනි පාසුකම්ද මේ රථයේ ලබා දීලා තියෙනවා. මේ හේතු cruise control පද්ධති විශේෂත්වය නම් adaptive cruise control පද්ධතියක් මේ රථයේ ලබා දීලා තියෙනවා. එතකොට ඉතාමත් ඉහළ මට්ටමේ safety features තියෙනවා. dashboard ඉතාමත් ආකර්ශනීය two tone colours වලින් ලැබිලා තියෙනවා. speakers 6ක් තියෙනවා. ඉස්සරහා speakers 4ක් සහ පිටිපස්සේ passengers වල වෙනම speakers 2 ගානේ ලබා දීලා තියෙනවා. in the best sound quality එකක් මේ රථයේ ගමන් කරන අයට ලබා ගන්න පුළුවන්. මේ රථයේ automatic climate control facility එක තියෙනවා. ඒ වගේම මේ buttons manuallyම adjust කරගන්න පුළුවන් drive කරන අතරේ. climate control buttons තමයි පහසුවෙන් adjust කරගන්න පුළුවන්කම මේ රථයේදී දකින්න පුළුවන්. automatic gear shift එක ඉතාමත් ආකර්ශනීය විදියට leather wrap එකක් එක්ක ලබා දීලා තියෙනවා. මේ රථයේ steering wheel එක ගැන කියනවා නම් එයත් D shape එකේ steering wheel එකක්. ඒකත් leather wrap කරලා ලබා දීලා තියෙනවා. එතකොට rich look එකක් මේ මුළු වාහනේම දකින්න පුළුවන්. වාහනේ ඉදිරිපසත් ප්‍රමාණවත් විදියට door bins, bottle holders දොරවල් වල දකින්න පුළුවන්. පහසුවෙන් අවශ්‍ය දේවල් යන්න ඉඩ පහසුකම් ලැබෙන කම්පාර්ට්මන්ට් විශාල සංඛ්‍යාවක් මේ රථයේ දකින්න පුළුවන්. වාහනේ පිටිපස්සට නැගලා බලනවා නම් පිටිපස්ස දොරවල් හැන්ඩල් එක සුපුරුදු පරිදි පහතට ලබා දීලා තියෙනවා. මීට පෙර පැවති රථයේ තිබුණේ මේක දොරේ උඩ හරිය විසල් එකේ වගේ. ඒක පහතට ගෙන දීම ඉතාමත් පහසුයි. මේ රථයේ පිටිපස්ස සීට්ස් ඉතාමත් කම්ෆර්ටබල්. හොඳ ෆැබ්‍රික් එකකින් ටෙක්ස්චර් එකක් එක්ක ලබා දීලා තියෙන හෙඩ් රෙස්ට් තියෙනවා. සියලුම සීට්ස් වල සීට් බෙල්ට්ස් තියෙනවා. සීට් බෙල්ට් ඉන්ඩිකේටර්ස් සීට්ස් පහටම දකින්න පුළුවන්. යාරිස් රථයට වඩා මේ ඉඩ පහසුකම් වැඩි. පිටිපස්ස යන අයට හොඳ ලෙග් රූම් එකක් තියෙනවා, හෙඩ් රූම් එකකුත් තියෙනවා. ඉතින් ෆැමිලි වෙහිකල් එකක් විදිහට ඉතාමත් ආකර්ශනීය රථයක් විදිහට මේ රථය නම් කරන්න පුළුවන්. child seat hooks පිටිපස්සේ වෙනම ලබා දීලා තියෙනවා. පාසු ට්‍රේ එකක් තියෙනවා. අවශ්‍ය දෙයක් තියාගන්න පහසුකම් මෙන් ලැබෙනවා. පිටිපස්සේ passengers ලට speakers පිටිපස්සේ දොරවල් දෙකටම තියෙනවා. door bins තියෙනවා. bottle holders තියෙනවා. head room එක ප්‍රමාණවත්. පිටිපස්සේ යටත් එළිය පරිසරය ඉතාමත් පැහැදිලිව දකින්න පුළුවන් විදිහට windows විශාල විදිහට නිර්මාණය කරලා තියෙනවා. මේ Yaris රථයට වඩා මේ රථයේ දකින්න ලැබෙන විශේෂත්වයක්. පිටිපස්සේ අයටත් 3 දෙනෙකුට පහසුවෙන් ගමන කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. පිටිපස්සේ සීට් එකේ මැද තියෙන ඩෝ හම්ප් එක ගොඩක් උස නැහැ. ඒකින්ද අපහසුවකින් තොරව මැද කෙනෙකුටත් ගමන් කරන්න පුළුවන්. පිටිපස්සේ අයටත් කම්පාර්ට්මන්ට්ස් වලට ඇක්සස් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. වාහනේ පිටිපස්ස දොර විවෘත කර බැලුවොත් එහෙම පිටිපස්සේ පාකින් සෙන්සර්ස් තියෙනවා. ඊට අමතරව දර්ශනීය ටේල් ලයිට්ස් දෙකක් දකින්න පුළුවන්. LED ටේල් ලයිට්ස් මේ රථයේ දකින්න පුළුවන්. පිටිපස්සේ දොර විවෘත කළ බලමු. වාහනේ පිටිපස්සේ දොර ඕපන් කර බැලුවොත් එහෙම ප්‍රමාණවත් බූට් ස්පේස් එකක් දකින්න පුළුවන්. ලීටර් 265ක් පමණ බූට් ස්පේස් එකක්. පිටිපස්සේ සීට් එක ඉස්සරහට නැමුව විට මේක ලීටර් 589ක් පමණ වෙනවා. මේ රථයේ ටයර් රිපෙයාර් කිට් එක තමයි ලැබිලා තියෙන්නේ. ස්පෙයා වීල් එක ලැබිලා නැහැ. ස්පෙයා වීල් එකක් තියාගන්න අවශ්‍ය ඉඩ පහසුකම ලැබිලා තියෙනවා. මේ රථයේ රියර් ඩෝර් එක කීලස් එන්ට්‍රි එක යූස් කරලා ඕපන් කරගන්න පුළුවන්. රියර් වයිපර් එකක් ලබා දීලා තියෙනවා.
පව ඇන්ටනා එකක් දකින්න පුළුවන් 2-tone black top එක මත. මේකේ ටයර්ස් වල විශේෂත්වය 16 inch alloy wheels තමයි ඔරිජිනලි MZ රථයට ලැබෙන්නේ. මේ alloy wheels වලින් වාහනට ඉතාමත් ආකර්ෂණීය පෙනුමක් ලැබිලා තියෙනවා. මේ සියලුම wheels වලට ලැබිලා තියෙන්නේ disc brake, drum brake නෙවෙයි disc brake ම ලැබිලා තියෙනවා. ground clear එක සෙන්ටිමීටර් 15ක් විතර වෙන නිසා අපහසුකින් තොරව ලංකාවේ පාරවල ගමන් කරන්න පුළුවන්. බොඩි කිට් එකක් දකින්න පුළුවන් මේ රථේ. එතකොට ස්පෝර්ට් ෆීල්ඩ් එක වැඩි. ෆුල් ටැංක් එක ලීටර් 37ක් පවන වෙනවා. සියලුම විදුරු UV protected. මේ රථේ ඉතාමත්ම ෆුවල් එෆිෂන්ට් රථයක් විතර නම් කරන්න පුළුවන්. ලීටරයකට සාමාන්‍යයෙන් කිලෝමීටර් 25ක් විතර ගමන් කරනවා. මේ හයිබ්‍රිඩ් බැජස් හයිබ්‍රිඩ් රථයක් විදිහට තමයි මේ රථේ ලැබෙන්නේ. මේ රථේ මේ සයිඩ් මිරර්ස් වල තියෙනවා බ්ලයින්ඩ් ස්පොට් මොනිටරින් ඉන්ඩිකේටර්ස්. ඊට අමතරව වින්කර් මිරර් සමග බ්ලැක් කලර් එකෙන් තමයි මිරර්ස් ලැබිලා තියෙන්නේ. මේ රථේ තියෙන ෆැක්ටරි ෆිටඩ් fog lights, daytime running lights සහ chrome finish එකක් තියෙන grill එක නිසා ඉතාමත් ආකර්ශනීය මොඩර්න් ලුක් එකක් මේ රථේ ලැබිලා තියෙනවා. ධාවනය බැලුවොත් මේ රථේ ඉතාමත් කම්ෆර්ටබල් රථයක්. පවුලේ වාහනයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතාමත් ඉකොනොමිකල්, ෆුවල් එෆිෂන්ට්, ආකර්ශනීය මොඩර්න් රථයක් විදිහට මේ නව Suzuki Swift hybrid රථය නම් කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පස්සේ ආනයනය කරන ලද මුල්ම Suzuki Swift hybrid රථ කිහිපය අතරට මෙම රථය එකතු වෙනවා. ඉතින් අනාගතයේදී මෙම රථය ගන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට මෙම වීඩියෝ එක උපකාර වෙයි කියලා විශ්වාස කරනවා.